සුබ දවසක් හැමෝටම මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපේ ඇක්වා ප්‍රියස් ඇක්සියෝ වගේ වාහන පාවිච්චි කරන අපේ පාරිභෝගික මහතුන් පොඩි දැනුවත් කිරීමක් කරන්න අපේ බැටරි සර්විස් එක මොන ආකාරයෙන්ද වෙන්නේ කියන එක ගැන. ඉතින් මම ඒ ස්ටෙප් ටික ඔයගොල්ලන්ට මේ විදිහට පැහැදිලි කරන්නම්. මුලින්ම අපි වාහනෙන් ගලව ගන්න බැටරි එක මේ විදිහට අපේ මේක ඇවිල්ලා බැලන්සින් මැෂින් එක කියන්නේ චාර්ජින් ඩිස්චාර්ජින් බැලන්සින් මැෂින් එකක්. අපි මුලින්ම මේ ගලවක ඔයගොල්ලන්ගේ වාහනෙන් ගලව ගන්න බැටරි අපි මුලින්ම කරන්නේ මේ වගේ ඩිස්චාර්ජ් මේ චාර්ජින් මැෂින් එකකට දාලා 100% චාර්ජ් කරලා බැලන්ස් කරගන්නවා. ඒ කියන්නේ බැලන්ස් කිරීමක් කරගන්නවා මුලින්ම. ඒ කරගෙන මේ වැඩේට සාමාන්‍යයෙන් ඒ කියන්නේ පළවෙනි ස්ටෙප් එකට පැය 6ක විතර කාලයක් ගත වෙනවා මේ බැටරිය නිසියාකාරව චාර්ජ් වෙලා බැලන්ස් වෙන්න. එතකොට ඊට පස්සේ අපි කරන්නේ බැටරිය මැෂින් එකෙන් අරගෙන අපේ තව මැෂින් එකක් මේක මං විසින්ම නිර්මාණය කරපු ඩිස්චාර්ජර් එකක්. ඒ කියන්නේ මේකෙදි අපිට මේකට මොඩියුල් 28ම එකපාර සම්බන්ධ කරලා අපිට ඩිස්චාර්ජ් වෙන්න දාන්න පුළුවන් ලෝඩ් එකක් දීලා. එතකොට බැටරියේ තියෙන යථා තත්ත්වය අපිට S2 බලා ගන්න පුළුවන්. මේකේ ඇක්චුවල්ම බලා ගන්න පුළුවන්. ඒකයි මේකේ විශේෂත්වය. ඒ කියන්නේ බැටරිය කොහොමද වහින්නේ, ඇම්පියර් වෙනස් වෙන්නේ කොහොමද, වෝල්ටේජ් වෙනස් වෙන්නේ කොහොමද, IR වෙනස් වෙන්නේ කොහොමද, ඒ බැටරිය ගැන තියෙන සියලුම විස්තර ටික අපි මේ මැෂින් එක හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතෙන්දී අපිට බැටරිය ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. බැටරිය මොන වගේ තත්ත්වයකද තියෙන්නේ ගැන වගේ සාමාන්‍ය ලොකු විස්තරයක් මේ හරහා ගන්න පුළුවන්. ඒ ගන්න ඩේටා අපි මේ වගේ ඩ්‍රාෆ්ට් එකක් සහ ඩේටා ෂීට් එකක් විදිහට print කරලා අපි කස්ටමර්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ විදිහට අපි දෙනවා බැටරිය ගැන සම්පූර්ණ විස්තරයක් කස්ටමර්ට දෙනවා රිපෙයාර් එකෙන් පස්සේ. ඉතින් අපි මෙහෙම ඩිස්චාර්ජ් කරගන්න මේ විදිහට තමයි අපි බැටරිය අපේ ඩිස්චාර්ජර් එකට සම්බන්ධ කරගන්නේ. ඉතින් මම ඔයගලන්ට කියන්න මොන දෙයක් තමයි මේකෙදි තියෙන එකම ගැටලුව අපිට මේකට ටිකක් ලොකු කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි බැටරි රිපෙයාර් එකකට දවස් දෙකක වගේ කාලයක් ඉල්ලනවා. එතකොට හැබැයි දවස් දෙකක කාලයක් මේකට වැය වුණාට පාරිභෝගිකයට සාමාන්‍යයෙන් මේ අයින් කරන්න වෙලා තියෙන බැටරිය තව අවුරුදු එකමාරක් දෙකක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා මේ රිපෙයාර් එක මගින්. ගොඩක් වෙලාවට බැටරිය කලින් දැනුවත් කරලා නෙවෙයි වාහනේ ලයිට් එක පත් වෙලා එරස් එන්නේ. එතකොට එකපාරට වෙන දෙයක්. එතකොට ගොඩක් දුරට සමහරට කස්ටමර් අතේ සල්ලි තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. අලුත් බැටරියක් දාගන්න හැකියාව තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, එහෙම නොවන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රමේදී සාමාන්‍යයෙන් අලුතෙන් බැටරි එකක් දාන්න දැන් ලක්ෂ 3ක වගේ 3කට එහා පැත්තේ වියදමක් බොහෝ දුරට යනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වැඩේට අපේ ලේබර් චාර්ජස් විදිහට අපි මොකද දවස් දෙකක් අපි මේ වැඩේට මහන්සි වෙනවා. අපි 35000ක මුදලක් අය කරනවා අපේ ලේබර් චාර්ජස් විදිහට. සාමාන්‍යයෙන් මේ බැටරි එක රිපෙයාර් කරලා ඉවර කරගන්න අපිට සාමාන්‍යයෙන් 55000කින් වගේ අඩු මුදලකට මේ බැටරි එක රිපෙයාර් කරගන්න පුළුවන්. එතකොට එහිදී අපි සම්පූර්ණ බැටරි එකටම අවුරුද්දක වොරන්ටි කාලයක් දෙනවා අපේ රිපෙයාර් එකෙන් පස්සේ. ඊට අමතරව මේ අවුරුද්ද ඇතුළත එක සර්විස් එකක් කරලා ඒ කියන්නේ ෆ්‍රී සර්විස් එකකුත් කරගන්න පුළුවන් කස්ටමර්ට අවශ්‍ය නම්. ඉතින් ওই විදිහට තමයි අපේ බැටරි රිපෙයාර් එක වෙන්නේ. මම හිතනවා ඕගොල්ලන්ට අපේ රිපෙයාර් එක ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි ලොකු වොරන්ටි කාලයක් දෙනවා. අපි දාන සෙල් වලට විතරක් නෙවෙයි කස්ටමර්ගේ වාහනේ තිබිච්ච සෙල් වලටත් අපි අවුරුද්දක වොරන්ටි කාලය දෙනවා. මොකද අපි මේ බැටරිය රිපෙයාර් කරන්නේ බැටරිය ගැන සම්පූර්ණම ඩීටේල්ස් අරගෙන. එතකොට ඒ ඩිස්චාර්ජ් එකෙන් පස්සෙත් අපි නැවත වතාවක් චාර්ජ් කරලා බැලන්ස් කරලා තමයි වාහනේට බැටරි එක සවි කරන්නේ. ඉතින් අපේ සර්විස් එක මේ විදිහට ඔයගොල්ලන්ට ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මගේ නම්බර් එක මම අන්තිමට දානවා. ඒකට කතා කරලා අපිව සම්බන්ධ කරගන්න. අපි දොම්පෙන් බියොන් ඔටෝ. බොහොම ස්තුතියි.